ජීවිතේ එක කාලයකදී අපිට හම්බ වෙන මිනිස්සු එක එක දේවල් අපෙන් අහනවා. ඒ කිව්වේ අවුරුදු 18න් පස්සේ ගෑනු ළමයෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මොකද්ද? බඳින්නේ නැද්ද ඔයා? බඳින්න කෙනෙක් ඉන්නවද? නැත්තම් අපි හොයලා දෙන්නද? මේක ගෙදර අයට වගේම ගෙදරට එන යන හැමෝටම තියෙන ප්‍රශ්නයක් නේද? ඉතින් කවුරුත් අහපු බලයට කවුරුත් කිව්ව බලයට අපිට බඳින්න ඕනිමද? අපේ ජීවිතේට කෙනෙක් මුණ ගැහුණට පස්සේ අපි කාලයක් යනකම් ඒ කෙනාව ආශ්‍රය කරනවා. ආශ්‍රය කරලා අපි එකපාරට යාව බඳින්න තීරණය කරන්න හැ. මොකද අදහස් ගැලපෙනවද කියලා බලනවා. නොගැලපෙන තැන් තියෙනවනම් ඒව ගලප ගන්න බලනවා. ගොඩක් මිනිස්සු ඩිවෝස් නඩුවලින් ඉවර කරපු ආදර කතා සම්බන්ධ අපි හැමදාම රැක ගන්න උත්සාහ කරනවා හරි කෙනෙක් ජීවිතේට මුණ ගැස්සවගෙන. ඉතින් කවුරුත් කිව්ව බලයට ආදිස්සි වෙලා අපි බඳින්න ඕනිද? ජීවිතේට කෙනෙක්ව හොයාගන්න පුළුවන්. ඒ කෙනා නිසා මුළු ජීවිතේම නාස්ති වුණොත් ආදිස්සි වෙලා නාස්ති කරගත්තු ජීවිතේ ආයි අපිට අලුතෙන් හදාගන්න උග කාලයක් යනවා. හදාගත්ත ජීවිතේ යථා තත්ත්වයට පත් කරගන්නම ඒ විදියට අපිට බැරි වෙනවා. ඉතින් අපි හදිස්සි වෙන්න ඕනිද මේ ආදරය කරන කෙනා බඳින තැනට ගෙනියන්න? අපි හොඳට හොයලා බලන්න ඕන. මේ කෙනා අපිට ගැලපෙනවද? ගැලපෙන්නේ නැත්නම් අපි මේ අදහස් ගලපගමු. එහෙම ඉන්න පුළුවන් කෙනෙක් අපි හොයාගෙන ජීවිතේට අපි අපේම කෙනා කියලා බඳිනවා. එයා ටික කාලයක් යද්දි වෙනස් වෙයි. එතකොට අර අපෙන් අහපු මිනිස්සු ඉඳීද මොකක්ද උනේ කියලා ඒකට විසඳුමක්වත් දෙන්න නැහැ නේද? එයාලා ඉදී දහසක් දේවල් කියන්නේ මුලදී අහපු මිනිස්සු බඳින්නවත් කෙනෙක් නැද්ද? දැන්ම බඳින්නේ නැද්ද කියලා අහපු මිනිස්සු හදිස්සියට අපි බැඳලා ජීවිතේ වරද්දගත්තොත් අපෙන් අහනවාද මොකක්ද උනේ කියලා? නැහැ. ඒ වැරද්ද අල්ලගෙන අපිව හංගඩු ගහන එක යාලා කරන්නේ. ඉතින් මේ සමාජ හැටි එහෙමයි නේද? දරුවෙක් ලැබෙන්නේ නැද්ද? බැන්දොත් අහන එකම දේ. දරුවෝ හදන්නේ නැද්ද? දැන් බැඳලා කොච්චර කාල වෙනවද? ඇයි ළමයි හදන අදහසක්වත් නැද්ද? දැන් ළමයි හදන්න ඕන තරම් ක්‍රම තියෙනව නේද? ළමයි නැත්තම් ළමයි හදාගන්න පුළුවන් ක්‍රම තියෙනව නේද කියලා මිනිස්සු අහයි අපි. ඒත් ඒ ළමයි හදලා ඒ ළමයට උගන්වන එකේ ඉඳලා හැමදේම කරගන්න ඕන තමන් නේද? එදාට කවුරුත් එයිද? ඔය එක එක කියපු මිනිස්සු එයිද ළමයෙක්ට උදව් කරන්නවත් අධ්‍යාපනයකටවත් නැහැ නේද? එයාලා එක එක කතා කියයි. ළමයා හදලා ළමයි හැදුව වැඩි වුණාම කියයි ළමයි හදනවා වැඩි කියලා. ළමයි නැතුව ඉන්දියම කියයි ළමයි නැති ගෑණි කියලා. ළමයි නැති පවුලක් කියයි. ඉතින් මේ සමාජ හැටි නේද? අපි මොකටද කාටවත් බය කාටවත් ඕන විදියට තීරණ ගන්න. අපි අපිට ඕන තීරණය ගන්න ඕන. අපිට හොඳ දෙයක් කරන්න ඕන. අපිට හොඳයි කියලා හිතනවා නම් අවුරුදු 30න් බදින එක ඒක අනිත් අය කියනවා නම් ඒ කාලේ වැඩි අපෝ වයසට ගියා වැඩි එතකොට ළමයි හදන්න බෑනේ කියලා. ඒක අනිත් අයට අදාළ නැහැ. මොකද එයාලා අපිට කන්න අදින්න දෙන්නේ නැහැ. තමන්ට ඒක හොඳයි නම් තමන්ගේ සාමියට හොඳයි නම් ගෙදර අයට ඒක ප්‍රශ්නයක් නැත්තම් අපි ඒ දේ කරන්න ඕන. මොකද අනිත් මිනිස්සු අපේ වැරදි හොයනවා මිසක් හරි දෙයට අපිට අත දෙන්නේ නැහැ. මොකද සමාජෙ ගොඩක් මිනිස්සු එහෙම නැති මිනිස්සුත් ඉන්නවා. අපිට උදව් කරන අපි ගැන හොයලා බලන එහෙම මිනිස්සු සල්පෙයි ඉන්නේ. මම කියන්නේ 100ක් ගතුනේ 10ක් විතරයි ඉන්නේ. ඉතින් මම කියන්නේ එක එක්කෙනාට ඕන විදියට කසාද බඳින එක ඉක්මන් කරගන්න එපා. ඔයාලට හරිම කෙනා හොඳම කෙනා කියලා හිතෙනවා නම් එයාත් ඔයාලට ආදරේ නම් එයා ආදරයක් කරගෙන බඳින්න. මම කියන්නේ එක එක්කෙනාගේ අවශ්‍යතාවයන් ලැජ්ජාවන් වහගන්න තමන් කොහෙවත් යන ඒ කියන්නේ කවුරුම හරි කෙනෙක් කියන කෙනෙක් එහෙම කෙනෙක්ව බඳින්න එපා. ඔයාගේ ජීවිතේට ගැළපෙන කෙනා එදාට ඔයා ආසාවෙන් ආදරෙන් බඳින්න. මොකද කවුරුත් කිව්ව පළියට බැඳව මිනිස්සු ජීවිතේ සාර්ථක කරගෙන නැහැ. එයාලා ඩිවෝස් නඩු වලින් එක්ක සුයිසයිඩ් කරගන්න ඒවයි. නැත්තම් ළමයි දාලා යන ඒවයි. ළමයි තනි කරලා මේ දේවල් වෙන්න ඕනේ නැහැ නේද? ඔයා ආසාවෙන් ආදරය කරන කෙනාව බඳින්න. එතකොට හැමදාම සතුටින් ඉඳී.